විවිධ දේවල් කරනවා. හැබැයි දුකට හේතුව මුල ප්‍රහාණය කළ නැති තාක්කල් අපි පැලැස්තර ඇල්ලුවට ආය අපිට ඒ දුකම මුණ ගැහෙනවා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ වදාරනවා ගහක මුදුන් මුල තියෙද්දි මේ ගහ කපන්න ඕනි, මේ ගහ විනාශ කරන්න ඕනි කියලා කඳෙන් කොච්චර කැපුවත් ආය මොකද වෙන්නේ? දලු දානවනේ. ඒකට හේතුව මොකද්ද? ගහේ මුල තියනවා හොඳට. එහෙනම් අපේ ජීවිතේ නම් වූ ගහේ මුල මොකද්ද? තෘෂ්ණාව. මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව කියන මුල හොඳට පොළවට අල්ලලා තියෙනවා. අපි එතකොට මේ දුකට විසඳුම් කොයිතරම් බාහිර ලෝකයෙන් පරිසරයෙන් හෙව්වත් හරියට අර ගහේ කඳ කපලා දැම්මා වගේ පොඩි කාලයකට කෙටි කාලයකට අපිට විසඳුමක් ලැබෙයි. හැබැයි ආයෙමත් දුක තියෙන දලු